මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මම ආවේ. ඉතින් ගොඩාක් දෙනෙක් පර්සනලි මට කතා කරලා අහන දෙයක් තමයි ඩුබායි එන්නේ කොහොමද? එතකොට ඩුබායි වලින් ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද? ඩුබායි වලින් අපි කොහොමද ජොබ් එකක් හොයාගන්නේ? එතකොට මේ කාලේ ඩුබායි ආවොත් හොඳයිද? එතකොට කොස්ට් එක කොහොමද? අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩාක් මට පර්සනලි අහලා තියෙනවා. ඉතින් මං හිතුවා අද පොදුවේ එකට උත්තරයක් දෙන්න. ඉතින් මේක බලන ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මට ඔයාලට ඉස්සෙල්ලාම විශේෂ දෙයක් කියන්න ඕනේ. මේක මගේ යාළුවෝ කිහිප දෙනෙක්ම මට කිව්ව දෙයක් තමයි. මොකද එයාලා ඩුබායි ඇවිල්ලා ගොඩක් අසරණ වෙලා කර කියා ගන්න දෙයක් නැතුව පත්වෙච්ච අවස්ථාවන් තිබුණා. මොකද එයාලව රට ගෙන්නනවා කියලා, ඩුබායි ගෙන්නනවා කියලා ඒජන්සි වලට. එතකොට රට ගෙන්නන මිනිස්සු ඉන්නවා කණ්ඩායම් විදිහට. ඉතින් ඒගොල්ලෝ විශාල මුදලක් ඒගොල්ලන්ගෙන් ඉල්ලගෙන හොඳ රැකියාවක් හොයලා දෙනවා කියලා ගොඩක් අයව අතරමං කරලා තියෙනවා. ඒ අයට පුරුවට මුදල් දීලා අතරමං වෙන්න එපා. මොකද ඒගොල්ලෝ කරන්නේ ඔයාගෙන් ලොකු මුදලක් අරගෙන ඔයාට සුළු පුරයක් දෙන්නලා ඔයාට රැකියාවක් දෙනවා, ඔයාට ඉන්න තැනක් දෙනවා, ඔයාට හොඳ වැටුපක් කරන් දෙනවා කියලා ඔයාව රවට්ටලා ඔයාව මෙහෙ ගෙනල්ලා අතරමං කරන එක. ඉතින් පුරුවට යාලට සල්ලි දීලා රැවටෙන්න නම් එපා. ඉතින් ඩුබායි නෙමෙයි මේ ලෝකයේ ඕනම රටකට රැකියාවකට හරි ඉගෙන ගන්න හරි යනවා නම් ඉස්සෙල්ලාම ඔයා විසින්ම ඒ ගැන චුට්ටක් අධ්‍යයනය කරන්න ඕනේ. දැන් ඩුබායි යනවා නම් UAE කියන්නේ මොන වගේ රටක්ද, මොන වගේ පසුබිමක්ද, එතකොට ඔයාට රැකියාවක් කරන්න පුළුවන්ද, ඔයාට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන්ද, හැමදේටම පුරු වෙන්න පුළුවන්ද කියන දේ ඔයා තීරණය කරලා තමයි රටකට එන්න ඕනේ. ඉතින් මැද පෙරදිග රැකියාවක් කරනවා කියන්නේ හරිම අපහසුයි, ලේසි දෙයක් නෙවෙයි. කොහෙවත් ලේසි ජොබ්ස් නැහැ. ඇත්තටම හරිම අමාරුයි. ඉතින් ඔයාට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා රැකියාවක් කරන්න නම්. ඉතින් ඒකට ඔයා තුල කැපැසිටි එකක් තියනවා නම් විතරක් ඔයා මැද පෙරදිග රැකියාවකට එන්න ඕනේ. එහෙම නැත්නම් ඇවිල්ලා කිසිම තේරුමක් නැහැ. එතකොට ඔයාට බෑ කියලා හිතුනොත් ඇත්තටම එතනින් ඔයාගේ කාලේ මුදල් ඒ හැමදේම නාස්ති වෙනවා. ඉතින් මම දැකලා තියෙනවා සහ මට පෞද්ගලිකව හම්බ වෙලා තියෙනවා ගොඩාක් අය ඒ වගේ ඒජන්සි වලට ඒ වගේම රට ගෙන්නන පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලන්ට රැවටිලා කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව මේ රටට ඇවිල්ලා අසරණ වෙලා යන්න හිටින්න තැනක්වත් නැතුව ඒ තරමට අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවා. මොකද ඔයා එහෙම මේ රටක අසරණ වුණොත් ඔයාට බලන්න කිසිම කෙනෙක් නැහැ. ඔයාට උදව් කරන්න කිසිම කෙනෙක් නැහැ. ඒක නිසා අපි ඒ වගේ තීරණයක් ගන්නවා නම් අනිවාර්යෙන්ම හොඳට හිතලා හොඳ අවබෝධයෙන් ගන්න ඕන තීරණයක්. පහුගිය කාලේ ඇතිවෙච්ච ප්‍රශ්න නිසා ගොඩාක් අයගේ රැකියාව නැති වුණා. ගොඩාක් කම්පැනිස් වැහුවා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් ඒවා යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතිව. ඉතින් ඔයාලා ඩුබායි වලට ජොබ් එකක් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාගේ ස්කිල්ස් ටික අනිවාර්යෙන් සම්පූර්ණ කරගන්න සහ ඔයාගේ භාෂාව. මොකද මෙහි හැමදැනම කතා කරන්නේ කම්පැනිස් වල කතා කරන්නේ ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක. ඉතින් ඔයා ඉංග්ලිෂ් හොඳට පොලිෂ් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට මෙහෙ ඇවිල්ලා කතා කරන්න, භාෂාව හසුරවන්න ගොඩාක් අමාරු වෙනවා. ඉතින් ඒක නිසා ඉංග්ලිෂ් හොඳට පොලිෂ් කරගන්න එක ඔයාට ඒක වැදගත් වෙන. ඒ වගේම හින්දි වගේ අමතර ලැන්ග්වේජ් එකක් ඔයාට පුළුවන් නම් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා ඔයාට මේ රටේදී වැඩ කරන්න සහ ජොබ් වලට ඇප්ලයි කරන්න. ඒ වගේම ඔයා රැකියාව කරන්න බලාපොරොත්තු වෙන ශාස්ත්‍රයේ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ටික ඔක්කොම කම්ප්ලීට් කරගන්න සහ ඔයාගේ ඩිප්ලෝමාස්, ඩිග්‍රීස් හැමදේම ඒ වගේ සර්ටිෆිකේට්ස් එහෙම ඔයා ෆොරින් මිනිස්ට්‍රි එක හරහා ටෙස්ට් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ටික හරියට හරි ගස්ස ගත්තොත් ඔයාට මෙහෙ ඇවිල්ලා පහසුවෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් මං කිව්ව කරුණු කාරණා එක්ක ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ භාෂාව හොඳට හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් හරිම අමාරුයි. මොකද මට මේ ඊයේ පෙරේදත් කීප දෙනෙක් කතා කරා. ඒගොල්ලොන්ට ඇත්තටම ඉංග්‍රීසි භාෂාවත් එච්චර බෑ. ඉතින් එහෙම නැතුව මේ හරිම අමාරුයි ජොබ් එකක් හොයාගන්න.
දැන් අලුතෙන් ගෙනලා තියෙන නීතියක් තමයි ඔයා ලංකාවේ ඉඳලා විසිට් වීසා එනවා නම් රැකියාවක් කරන්න ඔයා අනිවාර්යෙන් පොලිස් සහතිකය ගන්න ඕනේ. මොකද ඔයා රැකියාවකට කම්පැනි එකට ජොයින් වුණාට පස්සේ එතනින් වීසා ප්‍රොසෙස් කරන්න අනිවාර්යෙන් ඔයාගේ පොලිස් රිපෝට් එක තියෙන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව හොයලා බලලා දැනුවත් වෙලා අනිවාර්යෙන් පොලිස් රිපෝට් එක ඔයා අරගෙන තියෙන්න ඕනේ. ඔයා විසිට් වීසා හරහා ඩුබායි වලට එන කෙනෙක් නම් රැකියාවක් කරන්න අනිවාර්යෙන් ඔයාගේ අතේ ලක්ෂ 7ක් 8ක්වත් තියෙන්න ඕන වියදම් කරන්න ඔයාගේ වීසා එකට ටිකට් එකට ඒ වගේම ඔයා ඉන්න තැනට සහ කැමට බීමට කියන ඒ වියදම් ටික කවර් කරගන්න අඩුම තරමේ මේ මුදල ඔයාගේ අතේ තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයා ඇවිල්ලා ඇත්තටම අසරණ වෙනවා. ඉතින් මෙහෙ හැම දෙයකටම ලොකු එක්ස්පෙන්ස් එකක් යනවා. ඉතින් ලිවිං කොස්ට් එක වුණත් ටිකක් දැන් එක්ස්පෙන්සිව් වෙලා තියෙනවා හැම දෙයක්ම එක්ක. ඒක නිසා ඒ දේවල් කළමනාකරණය කරගන්න පුළුවන් නම් විතරක් ඔයා ඒ ගමන එන්න තීරණය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයා ඇවිල්ලා ඊට පස්සේ අනිත් දේවල් කරනවා කියන මතේ ඉන්න එපා. එතකොට ඔයාට කරන්න අමාරුයි. එන්න කලින් ඒ ගැන ඔයා චුට්ටක් කල්පනා කරන්න හිතන්න මේකට මට කොච්චරක් යනවාද මට ඉන්න කරන්න මං තැනක් හොයාගන්න සහ මගේ වියදම් හැම දෙයකටම ඔයා කලින් සූදානම් වෙලා එන්න ඕනේ. ඉතින් ඔයා ජොබ්ස් වලට ඇප්ලයි කරද්දී ඔයාට ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් හරහා ඇප්ලයි කරන්නත් මේ අවස්ථාව තියෙනවා. LinkedIn, Indeed, එතකොට Naukri ඒ වගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් ගොඩාක් මෙහෙ තියෙනවා ජොබ්ස් හොයාගන්න පුළුවන්. ඉතින් ඒවට අනිවාර්යෙන් ඔයා ඇප්ලයි කරන්න ඕනේ. දවසට CV 50ක්වත් අඩුම තරමේ ඔයා ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ඕනේ. ඒ වගේම කියන්න ඕන දෙයක් තියෙනවා. ලංකාවේ බහුතරයක් මේ ඉන්න අය කරන දෙයක්. ඉතින් එයාලා ජොබ් මනි එකක් අරගෙන ජොබ්ස් වලට දාලා දෙනවා කියලා ඒ වගේ දේවල් කරනවා. මොකද රැකියාවකට දාලා දෙන්න එයා අපෙන් මුදලක් අය කරනවා. ඉතින් ඒ වගේ දේවල් වලට ඇත්තටම හොවෙන්න එපා. ඉතින් ඒ වගේ මිනිස්සු නැතුවම නෙවෙයි. ඒ වගේ ගොඩාක් අය ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් වලට හොවෙන්න එපා. ඔයාගේ මහන්සියෙන් උත්සාහයෙන් ඔයා ඇප්ලයි කරලා ඔයා හොයාගෙන ජොබ් එකකට යන්න ඕනේ. ඒ වගේම මෙහෙ තියෙනවා ගොඩක් ජොබ් කැටගරීස්. ඉතින් ඒ වගේ ඩියුටිස් එතකොට සැලරීස් ඒවා ඩිපෙන්ඩ් වෙනවා ජොබ් එක අනුව සහ කම්පැනි එක අනුව. ඉතින් ඔයාට හොඳ එඩියුකේෂන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් ඔයාට හොඳ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නම් ඔයාට ඒ පැත්තෙන් හොඳ රැකියාවක් හයර් සැලරීස් ගන්න රැකියාවක් හොයාගන්න පුළුවන්. මගේ අත්දැකීම කිව්වොත් මම දැන් මේ යන්නේ 5 වෙනි අවුරුද්ද. ඉතින් මම මෙහෙට ඇත්තටම ආවේ 2022 අවුරුද්දේ. ඉතින් මම මෙහෙට එද්දි මං කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තම කතාව කිව්වොත් මම ඇවිල්ලා තමයි හැමදේම ඉගෙන ගත්තේ. ඉතින් මගේ පළවෙනි රැකියාවත් ඉතාමත් පුංචි අඩු සැලරි එකක් හම්බෙන රැකියාවක්. ඉතින් මං එතනේ ලබාගත් අත්දැකීම් සහ මං ඉගෙන ගත්ත දේවල් එක්ක අද මම යම්කිසි ස්ථාවර තැනක ඉන්නවා. ඉතින් තමන්ගේ කැපකිරීම තමන්ගේ මහන්සිය තමන්ගේ උත්සාහය තමයි ඒ හැමදේටම පාර කපන්නේ. ඒක නිසා මම කියන්නේ පුංචි තැනේ ඉඳලා පටන් ගන්න. මොකද අපිට එකපාර හැමදේම ළඟා කරගන්න බෑනේ. එකපාර හොඳ ජොබ් එකක් හොඳ කම්පැනි එක රැකියාවක් අපිට ගන්න බෑ. ඉතින් අපිට මොකද්ද හම්බෙන ජොබ් එක අපි ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතනින් ඉඳගෙන අපි එතනින් අත්දැකීමක් අරගෙන එතනින් දෙයක් ඉගෙනගෙන තව ඉස්සරහට යන්න තමයි අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. එතකොට ඔයාට සාර්ථකත්වයක් ඇත්තටම තියෙනවා. ඒ වගේම මං උදව් කරපු ගොඩාක් අය ඉන්නවා මගේම අය. ඉතින් එයාලා අද හොඳ තැනක හොඳ රැකියාවල් කරගෙන ලස්සනට ජීවත් වෙනවා. ඉතින් ඔයා මේ එන්න කෙනෙක් නම් ඇත්තටම එන්න කලින් මං කිව්ව විස්තර හැමදේම හොයලා බලලා තමන්ට කන්ෆිඩන්ට් එකක් තියෙනවා නම් ඇත්තටම ඔයාට මෙහෙ ඇවිල්ලා රස්සාවක් කරන්න අන්න ඒ වගේ තීරණයක් ගන්න. එහෙම නැතුව එන්නම් වාලේ ඇවිල්ලා අනේ මට බෑ මට අමාරුයි කියලා නවතින්න හදන තැනක ඔයා ඉන්නවා නම් බොරුවට ඔයාගේ කාලය අපතේ යවන්න එපා. ඉතින් ඒ වගේ පුංචි තැනින් පටන් අරගෙන
කට කාලා මහන්සි වෙලා කැපකිරීම කරලා ජීවිතේ දිනපු මිනිස්සු ඕන තරම් මෙහි ඉන්න අපේම ලංකාවේ අය. ඉතින් ඔයාලටත් බැරි නැහැ උත්සාහය කැපවීම තියෙනවා නම් ඔයාලටත් කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් UAE කියලා කියන්නේ නීතිගරුක රටක්, නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන රටක්. ඉතින් මේ වගේ රටක ජීවත් වෙද්දී රැකියාව කරද්දී බොහොම පරිස්සමෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඕන මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී ඉතින් මේ සම්බන්ධව ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මිනිස්සුන් ආශ්‍රය කරන්න ගිහිල්ලා මිනිස්සුන් විශ්වාස කරන්න ගිහිල්ලා වැරදිච්ච අවස්ථා ගොඩාක් තියෙනවා අපිම මිනිස්සුන්ට. ඒක නිසා තමන් මේ පිළිබඳව හොඳ කල්පනාවෙන් අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒකට ගොඩාක් අය අහන දෙයක් තමයි අනේ ජොබ් එකක් හොයලා දෙන්නකෝ, අනේ මොකක් හරි හොයලා දෙන්නකෝ, අඳුරන තැනක් නැද්ද, අඳුරන කෙනෙක් නැද්ද, අනේ වගේ ගොඩක් අය අහනවා. එහෙම අපිට ඇත්තටම ජොබ් හොයලා දෙන්න බෑ. එහෙම අඳුරුම්කමට ගොඩාක් කම්පැනිස් වලින් රික්‍රූට් කරන්නේ නැහැ. ඉතින් ඔයාගේ මහන්සියෙන්ම ඔයා CVs දාන්න ඕනේ, ඔයා ඇප්ලයි කරන්න ඕනේ, හැම ඉන්ටර්විව් එකකටම යන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් හැමදේම තියෙන්නේ ඔයාගේ අතේ. එහෙම නැත්තුව කාටවත් මෙහි ජොබ් හොයලා දෙන්න බෑ. මං කියන්න ඕන කාරණා ටික මං කිව්වා. ඉතින් ඔයා එන්න කලින් මං කිව්වා වගේම ඔයා දැනුවත් වෙන්න ඕනේ. ඔයා UAE එනවා නම් එතකොට UAE පිළිබඳ ඔයා ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයා කොහොමද මෙහෙ ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්නේ? ඔයා කොහොමද මේ හැමදේම කළමනාකරණය කරගන්නේ සහ ඔයාගේ කාලය, ඔයාගේ මුදල්, ඒ හැමදේම ඉතින් ඒ පිළිබඳව ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ මෙහෙ එන්න කලින්. විශේෂම දේ අවසාන වතාවට කියන්නේ පොලිස් සහතිකය අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ වගේම ඔයාගේ සර්ටිෆිකේට්ස් ඔයා අනිවාර්යෙන් ෆොරින් මිනිස්ට්‍රි එක හරහා ඇඩ්‍රස් කරගෙන තියාගන්න. ඒ හැමදේම ඔයාට එද්දි පහසුවෙන් අරගෙන එන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මට එහෙම ඒජන්සිස් ගැන රෙකමන්ඩ් කරන්න බෑ. මොකද මම ඒ ගැන ගොඩක් දන්නේ නැහැ. මම ඒජන්සියක් කරහා නෙවෙයි ආවේ. ඉතින් ඒක නිසා මට ඒජන්සියක් මෙන්න මේක හොඳයි මෙතනින් එන්න කියලා රෙකමන්ඩ් කරන්න බෑ. ඉතින් ඒ ගැන ඔයාලා චුට්ටක් හොයලා බලන්න. ඒජන්සියකට හෝ පුද්ගලයෙකුට හෝ සල්ලි දෙන්න කලින් ඒ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද වෙන්නේ කියන එක ඔයා හොඳට හොයලා බලලා ඒ මාර්ගයකින් එන්න. එහෙම නැතුව එන්නම් වාලේ එන්න එපා. ඒගොල්ලන්ට අහුවෙලා අන්තිමට සල්ලිත් නැති වෙනවා. ඔයාගේ කාලය, ඔයාගේ මහන්සිය, මුදල් හැමදේම අපිට යන වැඩක් වෙන්නේ. ඒක නිසා ඒ වගේ ඒජන්සිස් වලට අහුවෙන්න එපා. හොඳ තැනකින් හොඳ විදිහට පිළිගත් ආයතන. එහෙනම් ඉතින් මම ඔයාලා අහපු ප්‍රශ්න හැමකටම වගේම උත්තර දුන්නා. ඔයාලට තව මොනවා හරි දැනගන්න තියෙනවා නම්, කතා කරන්න දෙයක් තියෙනවා නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම්, මගේ channel එකට අලුත් කෙනෙක් නම් ළඟම තියෙන subscribe button එක click කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්.